ගුවන් විදුලියට රචනා කරන්නේ සඳුන් ලහිරු. රංගපෑම් රොෂාන්ත දියල්විස්, දර්ශන ඇල්ලවත්ත, බුද්ධික රත්නායක. නාද සංකලනය බුද්ධික රත්නායක, රොෂාන්ත දියල්විස්, ආශිෂ සම්පත්. පසුතල වාදනය පලින්ද ගමතිගේ. නිෂ්පාදනය අචලා නවරත්න, සඳුන් ලහිරු. අවසරයි දේවයන් වහන්සේ. ඔබතුමා සමග කතා කිරීමට අපහට අවසර දෙනු මැනවි. මොකද්ද කාරණය? ඕසනු අනේ ස්වාමීනි, මෙදාසරේ අස්සන්නේ රජවාසලේ පංගුව දීමට නොහැකි වේදයි සිතනවා ස්වාමීනි. මොකක්? ඇයි උඹලට මේක රජවාසල කියලා අමතකුණාද? නෑ ස්වාමීනි. මෙදාකාර අපේ වකාවලට හරියට වතුර ටිකක් දාගන්න තවමත් වැස්ස ප්‍රමාදයි ස්වාමීනි. වැස්ස තවමත් ප්‍රමාද වුණොත් නම් අපේ සියලු වගාවන් පාළු වෙනවා. නිසකයි දේවයන් වහන්සේ. ඒකයි මේ කාරණේ. එසේ දේවයන් වහන්සේ, අපි මේ තකහණිය ඔබතුමා මුණ ගැහෙන්න ආවේ මේ කාරණේට විසඳුමක් හොයන්න. අපි පූජ්‍යතුමාගෙන් මේ කාරණේ අහලා දැනගමු. පූජ්‍යතුමාණෙනි, මේ ගොවියන් කියන විදියට වර්ෂාවේ ප්‍රමාදයක් තියෙනවා. අපි ඒ සඳහා කුමක් කළ යුතුද පූජ්‍යතුමාණනි? රජතුමනි, මම හිතන විදිහට මේක දේව ශාපයක්. මොනවා? ඉතින් අපි කුමක් කළ යුතුද? ඉතින් මේකට ශාන්ති කර්මයක් කරමු. රටට සෞභාග්‍ය හා වර්ෂාව අපේක්ෂා. මේකට උම්මකංකාරීතම වඩාත් සුදුසුයි. සේනම් හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු සූදානම් කරන්න පූජ්‍යතුමාණනි. එසේ රජතුමනි. අපි ශාන්ති කර්මයක් කරලා බලමු. ඒකෙන් උඹලට යහපතක් සිදු වෙනවා නිසකයි. දහස් වාරයක් ස්තුති වේවා රජතුමනි. එසේනම් අපහට යාමට අවසරයි. ටින් ටින් ටින්. ගුවන් විදුලියට රචනා කරන්නේ සඳුන් ලහිරු. රංගපෑම් රොෂාන්ත දියල්විස්, රජතුමා. දර්ශන ඇල්ලවත්ත, ගොවියා. බුද්ධික රත්නායක, පූජකතුමා. නාද සංකලනය බුද්ධික රත්නායක, රොෂාන්ත දියල්විස්, ආශිෂ සම්පත්. පසුතල වාදනය පලින්ද ගමතිගේ. නිෂ්පාදනය අචලා නවරත්න, සඳුන් ලහිරු.